කොහොමද හැමෝටම ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ගොඩක් ආදරය එකතු කරගන්නවා. අද මම පොඩි ට්‍රීට් එකක් දුන්නා. අද අපේ හස්බන්ඩ්ගේ මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක එපා කියද්දී මම චූටක් එයා කැමති දේවල් ටිකක් හදලා පොඩි ට්‍රීට් එකක් දෙන්න හිතුවා. චූටි සෙලිබ්‍රේට් කරන්න ඉතින් මම හැදුවා. මෙන්න මේ දේවල් ටික චූටක් හැදුවා. මේ එයාලා නැති අතරේ කොත්තු එකක් හැදුවා. එග් සෑන්ඩ්විච් හැදුවා. කොත්තු හැදුවා, චිකන් කොත්තු, එග් සෑන්ඩ්විච් හැදුවා. ඊට පස්සේ කිරිබත් හැදුවා. පස්සේ චූටි කේක් එකක් තියෙනවා. ඊට පස්සේ හදපු චූටි වඩි ෆුඩ් ඩෙකරේට් එකක් තියෙනවා. ඒ ටික තමයි මම හැදුවේ. මට පුළුවන් විදියට මං අයියා කැමති දේවල් ටිකක් හැදුවා. ඉතින් ඒ අතරතුර මේ මම අපේ පවුල එකතු කරගන්නවා. ඉතින් එයාලා හැමෝම බිසි. ඒ නිසා කෝල් එකට ගන්න හරි අමාරුයි. සමහර ලාවට සෙලිබ්‍රේට් කරන් පස්සේ තමයි කෝල් එකට එන්නේ. ඉතින් පාලයත් එකතු කරගෙන අපි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. කොච්චර දුර හිටියත් හැම විශේෂ දෙයකටම අපි පවුල එකතු වෙනවා. මේ විදියට හරි මම ගෙදරට කෝල් එක ගන්න අතරතුර අයියයි පටියයි එකතුලා කැන්ඩල් එකත් පත්තු කළා. මොකද මං කෝ එපා කේක් එකට අර පිටි වට්ටනවනේ. චුට්ටපට වාසයි ඉක්මනට කැන්ඩල් දැක්කම් පස්සේ එක පත්තු කරා. අන්න බලන්නකෝ වෙනවනේ. ගෙදර කට්ටිය ජොයින් කරගන්නත් කලින් අපේ පැටියා තනියම සෙලිබ්‍රේට් කරනවා තාත්තිගේ බර්ත්ඩේ එක. හරිම අමාරුවෙන් තියාගත්තේ ওই ටික වෙලාවයි. බලන්න කඩව ඉන්නකොට ඉතින් ඔහොම තමයි. යාලා කියන දෙයක් තමයි, යාලා කරන දෙයක් තමයි. යාලා කරන දේවල් වලට අපි ඩිස්ටර්බ් කරන්නෙත් නැහැ. එයාගේ සතුට නේ හැමදේම. කට් කරලා අපි තුන්දෙනා කෑවා. ඔය විදියට කේක් එක චුට්ටක් කට් කළා. ඉතින් කිරිබත් කට් කරේ නෑ. කිරිබත් මම පොඩක් කිරිබත් මල් වගේ චූටි ඩෙකරේෂන් එකක් දාම මෙතන. ඒ නිසා කිරිබත් තාම කට් කරේ නෑ. ඔය ටික තමයි මං බර්ත්ඩේ එකට මේ මම හැදුවා. කොත්තු රොටි හැදුවා. අපි චොක්ලට් ගැටෝ කේක් එකක් ගත්තා. පොඩි ෆුඩ් වලින් මම දන්න විදිහට YouTube බලලා චුටි සේක් හදලා එග් සෑන්ඩ්විච් හදලා කිරිබත් හැදුවා. ඉතින් ඔය දෙකයි සෙලිබ්‍රේට් කරේ.
ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක චූටි වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා නම් බයි.